ආයුබෝවන් හැමෝම channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ චේන්ජ් ඕවර් එක. හරිද? එතකොට මේ චේන්ජ් ඕවර් එකේ මේ තියෙන්නේ ෂාෆ්ට් එක. හරිද? මේක ඔටෝමැටික් චේන්ජ් ඕවර් එකක්. මේක ඉලෙක්ට්‍රොනිකලි තමයි වැඩ කරන්නේ. හරිද? මෙතන තියෙනවා source A වල ඉන්ඩිකේටර් එක. මෙතන තියෙනවා source B වල ඉන්ඩිකේටර් එක. මෙතන තියෙනවා ඔටෝ මැනුවල් මාරු කරන්න පුළුවන් ස්විච් එකක්. හරිද? චේන්ජ් ඕවර් එකක් කියන්නේ මෙයාට ඉන්පුට් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි සෝස් එකකින් කරන්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. මේ තියෙන සෝස් A කියලා ගහලා සෝස් A සෝස් B. හරිද? ඉන්පුට් දෙකක් තියෙනවා. ඊට පස්සේ අවුට්පුට් තියෙන එකයි. එතකොට මෙයා කොයි වෙලෙත් ඒ කියන්නේ ප්‍රයිමරි කොයි වෙලෙත් එක අවුට්පුට් එක ඉන්පුට් එකක් අවුට්පුට් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේකේ ප්‍රයිමරි එක විදියට තියෙන්නේ source A. එතකොට source A එකෙන් එන එක කෙලින්ම output එකට යමින් තමයි තියෙන්නේ. අපි හිතමු source A එකට කනෙක්ට් වෙන්නේ CB line එක කියලා. CB line එක උනොත් ඔන්න CB line එකෙන් ඒ කියන්නේ විදුලි බල මණ්ඩලෙන් කරන්ට් එක ඇවිල්ලා මේක හරහා ඔන්න out එක දෙනවා. ඊට පස්සේ දැන්නකො මේ source B එකට කනෙක්ට් කරලා තියෙනවා ජෙනරේටරයක් හරි මොකක් හරි අපි හිතමු නැත්තම් බැටරි පැක් එකක් හරි ඉන්වර්ටරයක් කරා බැටරි පැක් එකක් හරි මොකක් හරි අපි හිතමු ජෙනරේටරයක් කියලා කියමුකෝ ලේසියට ජෙනරේටරයක් කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේ source A එකට එන කරන්ට් එක කිසියම් මොහොතක නැවත විදුලි බල මණ්ඩලයේ කරන්ට් එක නවතිනවා. ඩ්‍රොප් වෙන කොයි වෙලේ හරි. එතකොට මෙයා ෂණිකව මිලිසෙකන්ඩ් ගාණක් ඇතුළත source B එකට මාරු වෙනවා. හරිද? එතකොට මේ මේකට කම්පියුටර් එකට දැනෙන්නේවත් නැහැ. දැන් මේ ඔයාලට මේ ඉන්ඩිකේටර් එක නිවිනිවිපත් වෙනවා වගේ වෙන්න මේක දැල්විලා තියෙන්නේ. මේ කැමරා එකේ තියෙන මේ එකත් එක තමයි අපිට එහෙම පේන්නේ. හරිද? source එතකොට source B එකෙන් එතකොට ජෙනරේටරෙන් කෙලින්ම ආයි අවුට්පුට් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ආයි කරන්ට් එක ආපු ගමන් ඒ ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා. ඩිටෙක්ට් කරගෙන ආපු source එකකට මාරු වෙනවා. දැන් මම මේකේ මේන කරන්ට් එක මේ අයිසොලේටර් එක හරහා මේ තියෙන අයිසොලේටර් එකක් මේකේ ලයින් දෙකම කට් වෙනවා. හරිද? අයිසොලේටර් එක හරහා තමයි මම source එකකට දීලා තියෙන්නේ. හරිද? එතකොට මම දැන් මේක ඕෆ් කරලා පෙන්නන්නම්. හරිද? ඒ කියන්නේ දැන් මම මේ අයිසොලේටරේ හරහා තමයි source එකකට සප්ලයි එක දීලා තියෙන්නේ. එතකොට මම මේක ඕෆ් කරනවා. මේක ඕෆ් කරාම එතකොට වෙන්න ඕන source B එකට මෙයා මාරු වෙන්න ඕනේ. ඔන්න බලන්න. මෙයා source B එකට මාරු වුණා. ඉන්ඩිකේටරේ ඕෆ් වුණා. source B එකට මාරු වුණා. මේක අපිට කම්පියුටරයක් දාලා තිබ්බා. කම්පියුටරේටවත් දැනෙන්නේ නැති තරම් ස්පීඩ් එකේ මිලිසෙකන්ඩ් 10ක් වගේ පොඩි කාලෙකදී මෙයා මාරු වෙනවා. දැන් එතකොට source A එකේ කරන්ට් එක නැහැ. source A එකේ කරන්ට් එක නැති හින්දා source B එකට මාරු වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් හිතන්නකො source A එකේ මණ්ඩලයේ කරන්ට් එක ආයි එනකොට මෙයා ක්ෂණිකව ආයි උඩට මාරු වෙනවා. හරිද? මම ඔයාලට මේ කවර් එක ගලවලා පෙන්නන්නම්. කවර් එක ගැලෙව්වට පස්සේ පොඩ්ඩක් බලන්නකෝ. මේ තියෙන්නේ කවර් එක ගැලෙව්වා. හරිද? මෙතනින් තමයි source එකට දෙන්නේ. එතකොට ඔයා බලන්න ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මේ supply වෙන line එක. මම මේකට දීලා තියෙන solar inverter හරහා මෙතෙන්ට එනවා. හරිද? inverter හරහා මෙතෙන්ට ඇවිල්ලා මේක යටින් මේ පැත්තට එනවා. මේ out එක. හරිද? මේ out එක. ඒ out එක තමයි මම source එකකට දීලා තියෙන්නේ. එතකොට මම ඉන්වර්ටරෙන් එන කරන්ට් එක මට මෙතනින් ඕෆ් කරන්න පුළුවන් විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. හරිද? මේ අයිසොලේටර් එකක්. මේ එන්නේ ඔයාලට පේනවා ඇති ඔන්න මේ ලයිව් එක තමයි එන්නේ. හරිද? මේ ලයිව් කරන්ට් එක එන්නේ. එතකොට මේ ලයිව් කරන්ට් එක මෙතනින් ඇවිල්ලා මේ නියුට්‍රල් එක මේ පේන්නේ නියුට්‍රල් එක. හරිද? ඒක මේ තියෙන අයිසොලේටර් එකක්. මෙයා මේකෙන්
කට් කරන්න පුළුවන්. මේ C32 කියලා පේන්නේ. C32 කියන්නේ මෙයාට ඔපරේට් කරන්න පුළුවන් ඇම්පියර් රේන්ජ් එක. ඇම්පියර් 32ක් තමයි මෙයා ඔපරේට්. සාමාන්‍යයෙන් ගෙදරකට ඇම්පියර් 30යි එන්නේ. හරිද? සාමාන්‍ය ගෙදර. එතකොට මෙතනින් එන එක එතකොට මේ දෙක සම්බන්ධයක් නැහැ. මෙයා මේකත් එක්ක සම්බන්ධයි. මෙයා මේකත් එක්ක සම්බන්ධයි. මේ තියෙන අයිසොලේටර් එක. ඊට පස්සේ මෙයා ඇවිල්ලා අපි දැන් මෙතෙන්ට දීලා තියෙන්නේ මේ අවුට් එක බලන්න. එතකොට මෙයා දැන් ඔන්න එකේ තියෙන්නේ. මෙහෙනුත් කරන්ට් එක එනවා. මෙතෙන්ට කරන්ට් එක එනවා. හරිද? එතකොට එයා ඇවිල්ලා මේකට එනවා. හරිද? ඊට පස්සේ මෙතන මේක ටිකක් සංකීර්ණ පේනවා අඩු ඇති. දැන් බලන්නකො පේනවද කියලා. මෙතන මේ උඩ තියෙන එන දෙක තමයි source B එක. එතකොට මම source B එකට දීලා තියෙන්නේ මේ CB එක තමයි source B එකට මම දීලා තියෙන්නේ. එතකොට මෙතනින් එන මේ ඉන්වර්ටර් එක තමයි. එතකොට මෙයාගේ ඩිෆෝල්ට් පොසිෂන් එක තියෙන්නේ source A එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක තමයි මෙතනින් අවුට් වෙන්නේ. මේ පිටිපස්සෙන් එන දෙකක් පේනවා ඇති. මේ තියෙන ටර්මිනල් දෙකක් පිටිපස්සෙන්. මේ පිටිපස්සෙන් පේන ටර්මිනල් දෙක මේ තියෙන. මෙතන එකක් තියෙනවා. මෙතන පිටිපස්සේ තව එකක් තියෙනවා. හරිද? ඒ ටර්මිනල් දෙක තමයි අවුට් එක. හරිද? මෙයාගෙන් තමයි මේ මම ලියලා තියෙන්නේ. ඔයාලා පේනවද දන්නේ 2 way out කියලා ලියලා තියෙන්නේ. 2 way out කියලා ලියලා තියෙන්නේ. මෙයා තමයි අවුට්පුට් එක. මේ ඉන්පුට් එක source A. හරිද? මේ ඉන්පුට් එක source A. මේ ඉන්පුට් දෙක source B කියන එක. හරිද? ඒ දෙන්නගේ අවුට් එක තමයි මේ මෙතන තියෙන්නේ. මම මේ වලට පේනවාද ලියලා තියෙනවා 2 way out කියලා. මෙයා තමයි ගෙදරට යන්නේ. හරිද? එතකොට දැන් මම ඩිෆෝල්ට් මේ මෙතන පේනවාද සෝලර් එක තියෙන්නේ. සෝලර් එකෙන් දීලා තියෙන අපි හිතමු ඔන්න සෝලර් බැටරි පැක් එකේ බැටරි බහලා ඕෆ් වුණා කියන්නේ මෙතෙන්ට කරන්ට් එකේ නැහැ කියන එකනේ. එතකොට ඒක තමයි මම මෙතනින් ඕෆ් කරලා පෙන්නුවේ. නේ? මෙයා ශනිකව මේ පැත්තට මාරු වෙනවා. ගෙදර ලයිට් එකට දැනෙන්නේවත් නැහැ. හරිද? එතකොට එයා දැන් දුවන්නේ මේ CB එකෙන්. source B එකෙන් තමයි එයා කරන්ට් එක ගන්න මේ. දැන් එයා source B එකෙන් කරන්ට් එක ගන්න. හරිද? ඊට පස්සේ දැන් ආපහු අපි හිතමු ඔන්න සෝලර් එකේ කරන්ට් එක එනවා කියලා. එයා ආපහු මේ පැත්තට මාරු වෙනවා. පැහැදිලිනේ චේන්ජ් ඕවර් එකෙන් වෙන දේ. මේ ඇවිල්ලා ඔටෝමැටික් චේන්ජ් ඕවර් එක. මේක මැනුවල් කරගන්න පුළුවන් මෙතනින්. හරිද? මෙතනින් මැනුවල් කරගන්න පුළුවන්. මෙයාට ඔපරේට් වෙන්න කරන්ට් එකක් දෙන්න ඕනි. ඒ ඔපරේට් වෙන කරන්ට් එක තමයි මෙන්න මේ වයර් දෙකෙන් මම දීලා තියෙන්නේ. මේ පැත්තෙත් එයාට සිග්නල් එක ගන්න. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕනේ එයා දැනගෙන ඉන්න ඕනේ මේ දෙකේ කරන්ට් එක තියෙනවා කියලා. ඒ කරන්ට් එක තියෙන එක දැනගන්න තමයි මෙතෙන්ට මේ සප්ලයි එකක් දීලා තියෙන වයර් දෙකකින්. හරි? ඒ කියන්නේ source එකේ power තියෙනවා කියලා එයා ඉන්ඩිකේට් කරගන්නේ මම මේක මෙතනින් මේ කනෙක්ට් කරලා තියෙන පින් එකේ. source B එකේ කරන්ට් එක තියෙනවා කියලා දැනගන්නේ මේ මෙතනින් කනෙක්ට් කරලා තියෙන මේ කුඩා වයර් එකේ. හරිද? ඊට පස්සේ එයා තව normally close common ඒ වගේ කීපයක් තව අපිට කනෙක්ටර් දීලා තියෙනවා. අපිට ඒවෙන් වෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. එච්චර සංකීර්ණ වෙන්න ඕනේ නැහැ. එතකොට මේක තමයි සිද්ධිය. පැහැදිලි නේද දැන්? මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මම පිළිතුරු ලබා දෙන්නම්. මේක ඇත්තටම මේ වගේම මෙතනින් මේකෙන් මැනුවල් වලට දාලා ඉවරලා මේක කරකවලා ඕෆ් කරන්නත් පුළුවන්. එතකොට මෙතනින් මේක ඕෆ් වුණා කියලා ඕෆ් වෙන්නේ නැහැ. හරිද? එතකොට අතින් කරකවලා තමයි මාරු කරන්න ඕනේ. එතකොට
එතකොට අපි ඒක මැනුවල් කරොත් තමයි එතකොට source B එකට මාරු වෙන්නේ. දැන් මේ විදිහට තියෙනද මේ auto mode එකට දාලා තියෙන්නේ. දැන් auto තමයි මාරු වෙන්නේ. හරිද? මම මේ source එක ඇඳලා තියෙන්නේ. city power generator source B එකට generator ඇඳලා තියෙන්නේ. මේ source A වලට මණ්ඩලයක city power කියන දාලා තියෙනවා. දැන් මම කරලා තියෙන්නේ default දුවන්නේ solar වලින්. solar නැති වුණොත් තමයි මණ්ඩලයට දුවන්නේ. මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් මේක ගැන ගැටලු තියෙනම් comment section එකේ දාන්න.